Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් අරගෙන ආවේ 2025 A level කරන ආට වැදගත් වෙන වීඩියෝ එකක්. මේ වෙනකොට ඔයාලගේ එක්සෑම් එකට තියෙන්නේ තව දවස් 30ක් වගේ කාලයක්, මාසයකටත් අඩු කාලයක් ඇත්තම කියනවා නම් තියෙන්නේ. මම හිතුවා ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. මොකද මේ දවස් ටිකේ මට වැඩි වීඩියෝස් කරන්න බැරි වුණානේ. ඒ නිසා මට ඇවිල්ලා තිබුණු DMs කීපයක තිබුණු ප්‍රශ්න වලට අද මේ වීඩියෝ එකෙන් උත්තර අරගෙන ආවා. ගොඩක් අය මගෙන් අහලා තිබ්බේ මේ මාසෙක කාලෙකින් අපිට A3කට යන්න පුළුවන්ද කියලා. ඒකට උත්තරයක් දෙන්න කලින් මම ඔයාලගෙන් මෙහෙම අහන්නම්. ඔයා විශ්වාස කරනවද ඔයාට මේ දේ කරගන්න පුළුවන් වෙයි කියලා? ඇයි ඔයා හිතන්නේ ඔයාට A3කට යන්න බැහැ කියලා? චුට්ටක් හිතලා බලන්න. ඇයි මොකක්ද හේතුව? ඇයි ඔයා හිතන්නේ ඔයාට A3කට යන්න බැරි වෙයි කියලා? දැන් සමහර අය මට කියයි තාම සිලබස් කවර් වෙලා නැහැ. සමහර පාඩම් තේරෙන්නේ නැහැ. පාඩම් කරාට මතක හිටින්නේ නැහැ. එහෙම නැත්නම් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මේ වගේ ගොඩාක් හේතු තියෙනවා. හැබැයි ওই හේතු හැම එකකින්ම අයින් වෙලා ඔයා චුට්ටක් පැත්තකට වෙලා මම මේ කියනවට ඔයා වැඩ ටික ඔක්කොම නතර කරලා චුට්ටක් පැත්තකට වෙලා කල්පනා කරන්න මේ වෙනකොට ඔයා කරලා තියෙන වැඩ ප්‍රමාණය කොච්චරක්ද? සමහර වෙලාවට සමහර ළමයි ඉන්නවා යාලා ගොඩාක් වැඩ කරලා තියෙනවා. හරිද? ඒ වුණාට යාලා බය වෙලා තමයි ඉන්නේ. ඔයා ඔක්කොම වැඩ නවත්තලා එක පැය භාගයකට විතර කරන වැඩ සියල්ල නවත්තලා පොඩ්ඩක් නිදහසේ පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරන්න මම දැනට කොච්චර වැඩ කරලා තියනවද? ඒ වැඩ කරලා තියෙන ප්‍රමාණයට මට අනිවාර්යයෙන්ම එක්සෑම් එකේදී හරියන්නම ඕනේ. ඒක ඔයා හිතට ගන්න. ඔයා මහන්සි වෙනවා නම්, ඔයා පාඩම් කරනවා නම්, ඔයා උත්සාහයක් දරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රතිඵලයක් ලැබෙන්න ඕනේ. ඒ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඔයා කරලා තියෙන වැඩ ප්‍රමාණය සහ මේ දවස් 30 ඉස්සරහට තියෙන දවස් 30 හෝ 25 ඔයා ගත කරන විදිහ අනුව. දැන් මේ වෙනකොට ඔයා මොකක් හරි ප්ලෑන් එකක් හිතේ ඇතිනේ. මම මේ දවස් ටික ඇතුළත මම මේ විදිහට තමයි වැඩ කරන්නේ. මම මේ විදිහට පාඩම් කරලා මේ විදිහට පාස් පේපර්ස් තව එක රවුන්ඩ් එකක් හරි කරලා මේ විදිහට තමයි මම වැඩ ටික කරගෙන යන්නේ කියලා ඔයා මොකක් හරි ප්ලෑන් එකක් ඇති ඔළුවේ. සමහර අය ඇති තනිකරම බ්ලැන්ක් වෙලා මේ වෙලාව මොනවද හිතා ගන්න බෑ. මේ මොකද්ද කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ ඒ මුකුත් නැහැ. ඒ කියන්නේ සමහරුන්ට මේ එක්සෑම් එක අත්හැරලා දාන මට්ටමට ඇවිල්ලා ඇති. මේ මොන මට්ටමේ හිටියත් ඔයා චුට්ටකට පැත්තකට වෙලා කල්පනා කරන්න මම දැනට කොච්චර වැඩ කරලා තියෙනවද? වැඩ කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒකට ප්‍රතිඵලයක් හම්බෙන්න ඕනේ. හරිද? තව ඉස්සරහටත් වැඩ කරන්න තියෙනවා. වැඩ නොකරපු අය කල්පනා කරලා බලන්න මම දැනට වැඩ කරේ නැහැ. මට පාඩම් වල අඩුපාඩුකම් තියෙනවා. හැබැයි මට ඉස්සරහට තව දවස් 30ක් තියෙනවා කියලා පොඩ්ඩක් ඔළුවෙන් කල්පනා කරලා බලන්න. ඔයාලා හැමතිස්සෙම හිතන්නේ කාලේ මදි. දැනට මාස 2කට කලිනුත් ඔයා ඔහොමයි හිතුවේ. හරිද? එතකොට ඔයා වැඩ කරා නම් අද විද්‍යාව කොයිතැන ඉඳීද? මම මේක ඔයාලට කලිනුත් කිව්වා. හරිද? හැබැයි අද ඔයා මේ ඉන්න තැන ඉඳලා ඉස්සරහට හිතලා බලන්න. එතකොටත් ඔයාට තව දවස් 30ක් කාලයක් තියෙනවා. ඒ නිසා ඒක ගැන චුට්ටක් හිතලා කල්පනා කරලා වැඩ කරන්න. අනිත් එක ඔයාව